හෙලෝ ගයිස් ඔන්න අද ගෙනාවේ SL ගේම් ස්කූල් SMP එකේ IP දෙන දවස ඒ වගේම අලුතෙන් දාපු ප්ලගින් ටික ගැනත් මේ ඉන්ට්‍රොඩියුස් කරනවා. ඉතින් අද අපේ බිල්ඩර් කෙනෙක් ඇවිත් ඉන්නවා මට මේක බිල්ඩ් කරන්න උදව් කරපු. එයාගේ නම තමයි ෂේන්. කතා කරන්න. යාළුවනේ ඔව් මෙයාව දන්නවා ඇති හැමෝම. ඔන්න ගයිස් මම chat එකේ දාන්නම්. ඔන්න YouTube channel එක. හරි ගයිස් ඉතින් පටන් ගත්ත මේ ගමන්ම පේනවා අලුතෙන් දාපු ප්ලගින් එක /sit. ඔයාලට පුළුවන් chat එකේ ස්ලෑෂ් ගහලා SIT ගහලා ලස්සන මේ වගේ ඉඳ ගන්න. හරි ඉඳ ගන්න එකේ සේව එකක් ඒකට ලස්සන වෙන්නම තව පුටුවක්වත් දැම්මා. පුටු දෙකක් මේ පැත්තේ තියෙනවා පුටුවක්. ඔය එහා පැත්තේ ඉඳ ගන්න. ආකෝ මම ගයිස් මම නම් ඉතින් ඔය කමාන්ඩ් එක ගහින්නේ නැහැ මේ කෙලින්ම බලන්න. අනේ වන් එයාට පුළුවන් මට තේරෙන්නේ නැහැ කමාන්ඩ් එක ගහ එයා ඉඳ ගන්නවා. හරි අසාධාරණයි නේ ගාලුවනේ. ඔන්න තව එක්කෙනෙක්ව පේනවා තව මේ ප්ලගින් එක RTP බෝසා ඉන්නවා. ඒ උනාට යාළුවනේ මෙයා වැඩ කරන්නේ. අපිට තේරෙන්නේ නැහැ යාව වැඩ. මේක වැඩ කරන විදිහට හදන්න දාන්න එක්කෙනෙක් කියදී. මේක වැඩ කරන විදිහට හදන්න දාන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න කියලා ෂේන් යාළුවා කියනවා. F1 එක මෙන්න මේ දෙන්න ඉස්කෝලේ අරක පේන්න හදනවා. හරි තව මොනවද දාන්න. මෙන්න මෙතන කලින් එකේ කිව්ව කමාන්ඩ්ියත් පිළිවෙලට කියනවා. මොකද කලින් මම නිකන් හදිස්සියෙන් කිව්වේ ඒ ස්පෝන් එකට යද්දි chat එකේ වැටෙනවා 3 2 1 කියලා. ඊට පස්සේ එනවා මේ ඉස්සරහට ආවේ නම් මේ ෂේන් අයින් වෙන්න ඔයා. මම යනවා. ඔහොම chat එකේ දැන් තප්පර 3ක් යාළුවනේ. ඊට පස්සේ යාළුවෝ ඔයාලට මම අලුතෙන් verb හඳුන්වා දුන්නා. දැන්ට මේ ස්පෝන් එකටම verb එකක් තියෙනවා. මේ verb වලින් එන්න ඔයාලා ස්පෝන් එකට මොකද verb වලින් එද්දි speed. ඕම් බලන්න. ස්පෝන් කියලා ගාව එන්න දුන්නා. යාළුවනේ මෙන්න මේ SL කියන verb එක ගණන් ගන්න එපා. ඒක වැරදිලා තියෙන්නේ. එන්න මෙන්න මෙතනට එන්න end chest එක ගාවට. ඒකට දාන්න තිබේ end chest verb කියලා. ඊට පස්සේ යාළුවනේ මේ විශේෂම දේ දැන් ඔයාලට පුළුවන් මේකේ RTP පුළුවන් නේ. RTP කියලා ගැහුවොත් ඔයාට අනාසිත ස්ථානයකට ටෙලිපෝට් කරනවා නැද්ද? ආරක්ෂිත ස්ථානයකට ටෙලිපෝට් කරනවා අපිව කියන්නේ. ඔව් ඔයා මට TP වෙන්නකෝ. TP වෙන්න. යාළුවෙන් දැන්ට අපි දෙන්නටම OP තියෙනවා. ඒ හින්දා යාට මට TP වුණා කෙලින්ම. ඒ උනාට අපි ඔක්කොම ඉන්වෙන්ටරි ක්ලියර් කරනවා. ඔයාලා දන්නවනේ ඇටෝනස් එකෙන් ඔක්කොම ක්ලියර් කරගෙන කියලා. හරි. දැන් යාළුවනේ මේ ඔයාලට මෙහෙම RTP වෙන්නත් පුළුවන්. හරිද? verb එකෙන් යන ලේසින්ද මම ස්පෝන් එකට verb එකෙන් යනවා. හරි ගයිස් ඉතින් මේකේ ගහක් මුලින්ම මේ එකක කොටයක් කැපුව ගමන් මුළු ගහම වැටෙනවා. ඒක තව ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙතන මුහුදක් තියෙන යාළුවනේ ඔයාලට කැමති නම් මුහුදට පැනලා එහෙමත් පුළුවන්. මම කලින් වීඩියෝ එකේ මේවා කිව්වා අර පැත්තේ තියෙනවා ලෂ් කේව් එකකුත් ඒකටත් යන්න පුළුවන්. ඉතින් ඔයාලට ආපු ගමන්ම මෙන්න මේ පැත්තේ ලෂ් කේව් එකකුත් තියෙනවා. ගයිස් ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ෆ්‍රී කැපචර් මේ ප්ලගින් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා ඔයා ගේයක් හදද්දි හිතන්නකෝ ඔයාගේ වැරදිලා බ්ලොක් එකක් ප්ලේස් වුණයි කියලා. ඒ බ්ලොක් එක කඩලා මුළු ගේම වැටෙනවා. ඒක පොඩි ප්‍රශ්නයක් අපි ඒක ඉස්සරහට හදන්න බලන්නම්. හදන්න බලන්න නෙමෙයි හදන්න ඕනේ. ඔයාට ඇහුණත් දන්නේ යාළුවනේ අරයා කිව්ව දේ මෙයා කිව්වේ ට්‍රී කැපද දාලා දෙනවනේ ප්ලගින් එකේ කියන්නේ මෙහෙම ගහක් කැපුවාම දැන් මං අතින් කාපන්නේ. අතින් කැපුවත් මේකේ මුළු ගහම වැටෙනවා. ඒක අතින්. මෙහෙම දැන් ගහ කැපුවට පස්සේ දැන් ඔයාලා මෙහෙම ගේ ගහනවා කියන්නකෝ. මං ගහලම් පෙන්නන්නම්කෝ මෙතන. ඔයා ආයෙ මට TP වෙන්න. හරි. මේ වගේ ටිකක් ගහනවා කියන්නකෝ. ඊට පස්සේ මේක කැපුවට පස්සේ ඕකෙත් ඔක්කොම කැඩෙනවා. අන්න දැක්කනේ. ඔන්න ඕක ගැන තමයි යා කිව්වේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් යාළුවනේ. මේ ඔක්කොම ටික කැඩෙන නිසා මේ ඔයාලට පොඩ්ඩක් අර ගස් ගෙවල් හදද්දි මේ ලොග් ගද්දි පොඩ්ඩක් පරිස්සමින් වැරදුනොත් මේ අපි දැන් මේක රිසෝස් පැක් එකේ අයින් කරානේ. ඔව් යාළුවනේ ඊට පස්සේ මේ මෙන්න මේ රිසෝස් පැක් එක තියෙනවානේ. මම රිසෝස් පැක් දෙක තුනක් තව ඇනිමේෂන් රිසෝස් පැක් එකකුත් දාන්න හැදුවා. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ ඇටෝනස් එකෙන් දාන්න දෙන්නේ එක රිසෝස් පැක් එකයි. ඉතින් යාළුවනේ මම බැලුවේ ගෲප් එකක් හදලා මේ දැන්ට මම මේකට දාන්න ඉන්න රිසෝස් පැක් ඔක්කොම දාන්න. දැන් මේකට එද්දිම ලෝඩ් කරන්න දාන්න පුළුවන් එකයි.
ඒ තමයි අර better minecraft වල resource pack එක. ඉතින් ඔයාලා group guys එකක් දැන් හදනවට මම කැමති නම් දාන්නේ එහෙමයි නැත්නම් ඉතින් මම YouTube එකේ comment section දැන් එකේ එහෙම දාන්න. කරලා නෙමෙයි දැන් ඔයා ID description එකේ. verification කරලානේ history verification එක කරලා තින්නේ ඔව් මට ඕන YouTube එකේ දැම්ම හැකි. ඔයා link ඔයා මේ වීඩියෝ එක description එක link එක ඔව් දාන්න යාළුවනේ ඊට පස්සේ තව මගේ work එකක් තියෙනවා. ඔයාලට කැමති නම් මේක පොඩි ඉල්ලීමක්. අපි මේකේ ගමක් වගේ හදමු කට්ටිය. ඒ නිසා මෙහෙන් පැනලා යන්නේ නැතුව අර මෙහෙන් පැනලා ගිහින් මුල් දවස්වල සවයි වනු අර ලෂ් කේව් එකට ගිහින් එහෙන් ලස්සන ලෂ් කේව් වලට යන්න හැමෝම වගේ කැමතිනේ. ඔයාලට තියෙනවා වර්ප් වල විලේජ් කියලා එකක්. ඒකට ටෙලිපෝට් වුණාම ඔයාලට විලේජ් එකට අපි වර්ප් එකක් දාලා තියෙනවා. මුලින්ම නායට වාසී විලේජ් එක ලූට් කර හැකි. මේ තියෙන යාළුවනේ විලේජ් එක. මේ පැක් එකත් එක්ක මාර්ම loot ලස්සනයි. කරලා රොටන් ප්ලෙක්ස් එක. ඒ මේ loot කරන්න වෙන්නේ නැහැ මං යනවා loot කරන්න පස්සේ මේ හරි කමන්නේ එහෙම කරත් කමන්නේ හැබැයි දැනට ඒවා යාළුවනේ මෙහෙ පේනවා ඇති ඔයාලට ඕනේ තරම් ඉඳ තියෙනවා හැබැයි ෆ්ලැට් කරන්න තියෙනවා නැත්තම් ගස් නෑ ඉතින් ආයේ කොහොමද ඉතින් කැලෑ කපන එකත් ලේසි අපි දාලා තියෙන ප්ලගින් එකෙන් ඈ ඇත්තයි ගා ක්‍රීපර් කෙනෙක් ඔව් ලොකු ඉඩක් තියෙනවා ඒ ෂේන් මාත් ඇවිදලා බැලුවේ නෑනේ ඇවිත් බලන්නකෝ මොකද විලේජ් එකද ඔව් විලේජ් එක ගාව කෙලින්ම ඉස්සරහට එන්නකෝ විලේජ් එක උනාට පස්සේ මාර ඉඩක් තියෙන්නේ ගස් වැඩි නෑ ආදී මේ මම බැලුවේ අර මොනවද අර අමුතු ගහනේ සුදු පාට ගහනේ ඒ ඕගස් පට්ට ලස්සනයි මේ රිසෝස් පැක් එකේ ඕක් ගස් වල තැඹිලි මේ නෙමෙයි කට්ටිය කැමතිත් නැහැනේ මේ බර්ච් ගස් වලට දැන් ඉතින් බර්ච් ගස් වලටත් ලොකුවට කැමති වෙන්න දෙයක් නැහැ බර්ච් ගස් වල මේ තැඹිලි පාට කොළ තමයි තියෙන්නේ ඒකට ඉතින් ඩෙකරේෂන් වලට හොඳයි මේ තියෙන්නේ තව මට මොනවද ෂේන් නමතුනේ මෙතන එන්ඩ් චෙස් දෙකක් තියෙනවා ඔයාලට ඕන වෙලාවක මේ දෙකට දැම්ම හැකි දැන් ඇත්තටම මම කලින් වීඩියෝ එකේ කිව්වා ස්පෝන් එකට එන එක ලොකු වැදගත්කමක් නැහැ කියලා. ඒ ලකි ඊටි පොඩි දෙයක් කියන්න තියෙනවා මේ මොකද විලේජ් එක ක්ලේම් කරන්න එපා කියන්නේ. විලේජ් එක ක්ලේම් කරන්න බෑ. ක්ලේම් කරන්න එපා කියන්නේ. විලේජ් එක හැර තමන්ගේ බේස් ක්ලේම් කරහකි. විලේජ් එකයි ක්ලේම් කරන්න එපා කියන්නේ. හේතුව? නෑ ඒක මේ සමහර අයට මේ ඇඳක්වත් කඩා ගන්න විදියක්වත් නැහැ නේද? මුල් කාලේ නේ. ඔව් එහෙනම් ඔව් යාළුවනේ කිව්ව එකත් හොඳයි ඇත්තටම විලේජ් එක ක්ලේම් කරන්න එපා කට්ටිය පවුනේ මං කියන්න ගියේ මං කලින් වීඩියෝ එකේ කිව්වා මේ එන්ඩ් චෙස්ට් ඒ කියන්නේ ස්පෝන් එකට සර්වර් එකට ඇවිල්ලා RTP වුණාට පස්සේ මේ ඒ කියන්නේ ලොබි එකට එන්න ඇති වැඩක් නැහැ කියලා ඒ වුණාට ලොබි එකට එන්න වැඩක් තියෙනවා මොකද එන්ඩ් චෙස්ට් එකක් තියෙනවා මේ දෙකක් තුනක් ඉතින් දෙකෙම තියෙන එකම දේ ඒ වගේම ඔයාලා දැන් ගොඩක් වෙලා දකින්න ඇති මෙන්න මේ NPC ලා දෙන්න මොකක්ද කියවදයක් මේ වර්ෂන් 1.20යි එකම නෙමෙයි 1.20යි අනිත් ඔක්කොම පුළුවන්. ඒ කියන්නේ 1.20 ඇතුළත ඔක්කොම පුළුවන්. ඔව් මේ මෙයා මේ කියන්න යන්නේ ඇහුන් නැත්තම් අහගන්න මේ 1.20යි එකෙන් නෙමෙයි 1.20 1.20යි එක 1.20යි දෙක ඒ වගේ වර්ෂන් වලින් එන්න පුළුවන්. ඔව් 1.20ට පස්සේ තියෙන අංකේ ඒ කියන්නේ 1.20 තියෙන්න ඕනේ. ඊට පස්සේ 1.20 ඔය 1 2 3 4 5 6 කියලා තියෙනවා 6න් ඉවරද? ඔව් නේ 6න් ඉවරයි මං හිතන්නේ. මට මතක විදිහට 6න් ඉවරයි. ඔය ඔක්කොගෙම ආව හැකි. මං කලින් වීඩියෝ එකේ කිව්වද කොහෙද 1.20න් විතරයි එන්න පුළුවන් කියලා. ඒ කලින් වීඩියෝ එකේ මේ කිව්වේ. මේ ආයි ස්පෝන් එකට එන්න මේ NPC ලා දෙන්නගෙන ඔයා පොඩ්ඩක් කැමති කිව්වනේ කියන්න. මොනේ විදි PCද? මේ ස්පෝන් එක ගාව ඉන්නේ. ස්පෝන් එක ගාව NPC ලා හදුවද අපි? හම්බෝ මතකය. මුන් දෙන්න මෙතන ඉන්නවා බිල්ඩ් JNMC ස්කින් එක ලස්සන නැති මට ස්කින් එක ලෝඩ් වෙලා ලෝඩ් වෙලා දන්නේ මේ මිස්ටර් ලකියා බිල්ඩ් ඔව් මට පේනවා අපි දෙන්න ඉතින් ආතල් එකටත් එක්ක NPC ප්ලගින් එක අපිට අලුත් දෙයක් නිසා මේ හැමතැනම මේ NPC ප්ලගින් එක වැඩ ගන්න හදනවා NPC ලා දැන්ට 3ක් හැදුවා මෙයාලගෙන් උත් කිසි වැඩක් නැහැ නිකන් බලන්න විතරයි අරයාගෙන් නම් වැඩක් තියෙන්න හැදුවේ මේ යාළුවනේ එයාව රයිට් ක්ලික් කරාට වැඩක් නැහැ එයාව වැඩ කරන්නේ නැහැ හරිද ඒක මේ ඔක්කොම RTP කියලා යා ක්ලික් ටු RTP ඔක්කොම හැදුවා අර අපි දිහා බලන්න විදියට ස්කින් දාලා ඔක්කොම හැදුවා හැබැයි අර වෙන්න ඕන දේ වෙන්නේ අන්තිම කමාන්ඩ් එක අපිට ගහන්න තේරෙන්නේ නැහැ කියෙම කිව්වොත් ඕකේ තව මොනවාරි කියන්න තියනවද
බුදු අම්මෝ වැටුණා. තව මොනවා හරි කියන්න තියනවද? තව මුකුත් කියන්න නෑනේ. ප්ලගින් ටික කියමු දෙක දිගට. ප්ලගින් ටික පිළිවෙලටද? ඔය පිළිවෙලට ප්ලගින් ටික කියාගෙන යන්න. ඔයා ඇටෝනස් කියනවනේ මං මට ප්ලගින් ටික මතක නෑ. තව ඇත්තට ප්ලගින් කියද්දි මතක් වුණේ මේ මාව PvP off නේ මටම තමයි කිල් වෙන්නේ. මෙහෙම කිල් වුණොත් ඔයාලට යාළුවනේ මේ අන්න ඒක යනවා ඇයි දන්නේ මේ අර ග්‍රේව් ඔය කඩන්න එපා. මේ අර අතට එනවා මේ අර හොයන් යන්න පුළුවන් කම්පාස් එක ඇයි දන්නේ යනවා. ඔයාලට ඉතින් කෝඩ් එක එනවා ඒ කෝඩ් එකට ඉතින් ගිහින් ඒක ගත්ත හැකි. නෑ මේක ස්ලෑෂ් බෑක් තියෙද ස්ලෑෂ් බෑක් තියෙද? ඒක හරියටම වැඩ කරන්නේ නැහැ. බෑක් එක තියෙනවා. තියේ මං ලාස්ට් ලොකේෂන් මෙතන කියනවා මෙන්න. ඒක තමයි පොඩ්ඩක් ඒක අවුල්. නෑ අපි ඇවිදින්න නැතුව ඉන්න ඕන. එකම තැන ස්පෝන් වෙච්ච ගමන් ඇවිදින්න නැතුව එන්න ඕන. ඕකේ යාළුවනේ. පැය දෙකක් මේක තියෙනවා. මම දැන් මෙතන කිල් වෙන්නේ ස්ලෑෂ් කිල්. මෙතන කිල් වුණා. දැන් මම අතනින් හෙල්ලෙන්නේවත් නැතුව ස්ලෑෂ් බෑක් ගන්න. ස්ලෑෂ් BACK. දැකේ මම මෙතනට එනවා. අම්මරි මෙතනට නේ ආවේ. රෑන්ඩම් ටෙලිපෝට් එකක්ද ඔය දෙන්නේ? ඒකත් රෑන්ඩම් ටෙලිපෝට් එකක්. ඊට පස්සේ යාළුවනේ මේක පැය දෙකකින් නැති වෙනවා. මෙතන පේනවා මගේ කියලා. ඒ වුණාට මේක වෙන අයටත් කැඩුවේ කි මං හිතන්නේ ඒ වුණාට කඩන්න එපා එහෙම පුළුවන් නම්. මේ මෙතන දැන් යාළුවනේ ක්ලේම් කරලා තියෙන්නේ. මම ස්ටික් එකක් අරන් පෙන්නුවත් දැන්ට ක්‍රියේටිව් යනවා. මම යාළුවනේ ඊට පස්සෙත් මේ ඕනේ වලට වෙනම කවුන්ට් එකක් තියාගන්න බැලුවේ. මම කිල් කරමු. ඕන වලට වෙනම account එකක් තියාගත්තොත් ඉතින් නෑ මම ඒක කියන්නේ account එක load කරන් තියාගන්න ඕක. ඒ කියන්නේ කට්ටියට යාළුවනේ මේ claim කරාගෙන. එතකොට claim block එක මගෙන් ඉල්ල ගන්න. ඔයාලා හොයන්න ඕනේ නෑ මම දෙන්න. ලොකුවටම දෙන්න මම පෙන්නන්න මේකේ තියෙන claim එක. shovel එකම අරගෙන golden shovel එකයි stick එකයි. එවනේ මේව ඔයාලා දන්නවා ඇති claim කරන්න. දැන් පුළුවන් නම් කියන්නකෝ වෙයි මම වීඩියෝ දාන්න නැති කියලා. මේක දැන් claim කරලා තියන්නේ මේකෙන් දැන් right click කරාම පේනවා Mr. ලකියා claim කරලා කියලා. ඉතින් යාළුවනේ මේක කඩන්න බැරි වෙන්න මම claim කරා. මම වීඩියෝ දාන්න නැත්නම් මට වීඩියෝ දාන්න කම්මැලි. ඊයේ නම් දැම්ම එක. ඊට පස්සේ යාළුවනේ මේ පල්ලෙයා ශවලක් අරන් right click කරන්න golden. golden. මම මේ claim එක පෙන්වන්න නැත්තේ ඇයි බැලුවා ඒක පෙන්වන්නේ අහසේ. අහසේ පෙන්වන්නේ නැහැ. නැද්ද? කොහොමද? මිස්ටර් ලකියා claim. ඔයාට claim එක පෙන්වනවද golden block වලින්? ඔව්. කොහොමද ඒක නිකන් අර නිකන් මම ගාව 9790ක් තියෙනවා මම ක්‍රියේටිව් මේ කියන්නේ OP වලින් ගත්තේ ඒවා මම ඔයාලටත් දෙන්න. හරි යාළුවෝ claim කරන් දන්නේ නැත්නම් මෙහෙමයි. මම හිතනවා හැමෝම දන්නවා ඇති කියලා. මේ මම ලෑන්ඩ් එක claim කරගන්න. නෑ දැන් බෑ. මම මේ claim කරන්නේ අතයින් කරනවා. මෙහෙම එක තනන් right click කරන්න. ඊපස්සේ ඒ වගේ මෙහා පැත්තේ roll එක ගිහින් right click කරන්න. ආමේ ඔයා අර දැන් claim කරන විදිය කියලා දෙන කලින් වීඩියෝ එකේ කරේ එතන මගේ ගෙදරමද? දැම්ම claim කරන්නේ. දැම්ම claim කරන්නේ. සේවක දුන්නායින් පස්සේ. මන්ද ඉතින් ඒ වෙලට තිබ්බොත් වැඩ ගත්ත හැකි. ඒ තිබ්බොත් කොට ගතේ. ඕන්න යාළුවනේ මෙන්න මේ වගේ කොන් දෙකක් කරාට පස්සේ මෙතන claim වෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට දැන් ඔය ආවම claim කරද්දි check කරන්න ඕන නම් මෙතන claim එකක් තියෙද කියලා මෙන්න මේ stick එකක් අරන් right click කරා. chat එකේ වැටෙනවා no claim කියලා. දැන් මේ හරිය right click කරද්දි වැටෙනවා අපි මේ කියන්නේ last login එක ඒ වගේ වැඩිපුරත් එක්ක පෙන්නනවා. ඕනේ නම් ඉතින් claim කියලා. ඉතින් යාළුවනේ මම මේක දැන් unclaim කරන හැටි දන්නේ නැහැ. unclaim කියලා ගහුවම හරි. ඊට පස්සේ යාළුවනේ තව එකක් තියෙනවා මේ HP පෙන්නන එක. ඔය යටින් පෙන්නන්නේ. කොහෙන් ස්පෝන් එකට එන්නකො. මාමාගේ ස්කින් එක ලස්සනට කියන්න. ලස්සනට කියන්නේ ස්කින් එක 3 2 1. මේ
ආව මාව ආවේ කොය මම ලස්සන ඇති කියන මම බැටළුවෙක් වුණා යන්න මේ ස්පෝන් එකට යන ප්ලගින් එක මටත් එල්ලලා තියෙනවා ටිකක් පිස්සු කියනවා ඒ නිසා එහෙම අවුල් ගියොත් ඔයාලා බය වෙන්න එපා මේ වර්ප් එකකින් යන්න වර්ප් එක අනික ස්පීඩ් ඒ මේ මාව වර්ප් එකෙන් TP වෙන්නේ නැහැ එන මං ගාව TP වෙනවා /TP බග් වෙලා ඇත්ති මන් ඩිස්කනෙක්ට් වෙලා ආව නම් හරි ෂේන්ට ප්‍රශ්නයක් නැහැ නේ ඔය ආවේ නෑ ඒක ඔයාට TP එක දාලා ආවේ මේ මාව පේනවද දර්ශනද වල මේ දැන් මෙයාගේ හાર્ට් පෙන්නනවා මම මගෙත් යටින් පෙන්නනවා මෙයාට මගේ පෙන්නනවා මේ වගේ 20යි කියලා. හැබැයි මේක බග් වෙනවා යාළුවනේ. දැන් මම මේ උඩ ගේම් මොඩ් උඩට ගිහින් ගේම් මොඩ් වෙනස් කරනවා. ගාන්ට අතනත් පෙන්නනවා. හැබැයි මම මෙහෙම කිල් වෙලා ආවට පස්සේ අර ඒක බග් වෙනවා යාළුවනේ. ඒ කියන්නේ බින්දුවමයි පෙන්වන්නේ මේ ෆුල් හાર્ට් තියෙද්දි. ඒක නිසා ඒ ප්ලගින් එක හරියන්නේ. ඊටුනම් මම ඩිලීට් කරනවා. මගේ මරණ සාතිකය දෙන්නද? මරණ සාතිකය. යාළුවනේ මෙහෙම මරණ සාතිකයක් එනවා. මැරෙද්දි. මේ තියෙන්නේ මිස්ටර්ලා. කියාගේ මරණ සාතිකය. මේකේ සම්පූර්ණයෙන්ම මැරිච්ච කෙනාගේ නම දවස ඊට වර්ල්ඩ් එක මොකද්ද? XY කෝඩිනේට් ගාන්ටම පෙන්නනවා. හරි යාළුවනේ එහෙනම් ඉතින් දැන් වීඩියෝ එක දිග්ග වැඩිනේ මේක එඩිට් කරලා ඔයාලට දාන්නත් එපා IP එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එහෙනම් වීඩියෝ එක කරනවා. බයි බයි